හලෝ තෙරුවන් සරණයි හැමදෙනාටම. ඔන්න මම අද තරම් අවලස්සන වීඩියෝ එකක් මේ කියන්නේ ඕගොල්ලන්ට මේ සතිය කොහොමද කියලා. ඒක නිසා විශේෂම ඕගොල්ලන්ට මම කියන්න ඕනේ මේ අවුරුද්ද කොහොමද කියලාත් මම ඕගොල්ලන්ට විශේෂම වීඩියෝස් ගෙනාවා. ඒක නිසා මේ අවුරුද්ද ටිකක් ෆයර් එනර්ජි තියෙන අවුරුද්දක් රිප්‍රසන්ට් කරන්නේ අංක 9. මම මේ විස්තර ඔක්කොම ඕගොල්ලන්ට ජනවාරි මාසේ දැම්මා. කොහොමද මේ අවුරුද්ද ගෙවන්නේ, මොන වගේ දේවල්ද මේ අවුරුද්ද වෙන්න තියෙන්නේ, ඔයා මොන වගේ දේවල් වලින්ද පරිස්සම් වෙන්න ඕනි කියන එක ගැන මම වීඩියෝ එකක් දැම්මා. ඒක ගිහිල්ලා බලන්න. අමතක සමහර අයට අමතක වෙනවා. අමතකයි නම් බලන්න ආපහු ගිහිල්ලා මොකද තමන්ගේ ආරක්ෂාව පුළුවන් තරම් උත්සාහ කරන්න. තමන්ගේ ආරක්ෂාව සපය ගන්න. ඔයගොල්ලෝ දන්නවද රටවලෝකේ වෙන දේවල් ගැන? ඒ දේවල් ගැන පරිස්සමෙන් ඉන්න. තමන් යන්නේ ගමන් බිමන් වලදී උපරිම පරිස්සම් වෙන්න. විශේෂයෙන්ම ඔයා වාහනයක යනවා නම් පුළුවන් තරම් උපරිමයෙන්ම තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට තමයි ගොඩක් ඇග්‍රෙසිව් අවුරුද්දක්. මම ඕගොල්ලන්ට ටිකක් ෆයර් එනර්ජි තියෙන අවුරුද්දක්. ඒක නිසා කේන්ති යන ගතිය, අනවශ්‍ය විදිහට දේවල් වලට පැටලෙන්න තියෙන ගතිය බොහෝ වැඩි. ඒක නිසා පුළුවන් තරම් පරිස්සම් වෙන්න. රයිට්. අපි යන් සතියේ රීඩින් එකට. මොකද ඔයගොල්ලෝ ගොඩාක් බලන් ඉන්න වීඩියෝ එකක් තමයි සතිය කොහොමද කියලා ඔයගොල්ලන්ට දැනගන්න. ඒක නිසා channel එකට අලුත් නම් subscribe කරන්න අමතක කරන්න එපා. like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝගේ අදහස් ලියන්න. මම හරි ආසාවෙන් ඔයගොල්ලෝ ලියනවා කියවනවා. මට පුළුවන් උපරිම වෙලාවට මම reply කරන්නත් උත්සාහ කරනවා. right. අපි බලමු මේ සතිය කොහොමද කියලා. විශේෂයෙන්ම මේ සතිය ගැන මතක් කරනකොට cards ටික අරන් තිනකොට විශේෂයෙන්ම මේ සතිය ගැන මට කියන්න තියෙනවාට විශේෂයෙන්ම අර පරණ දේවල් ඔයා උපරිම උත්සාහ කරන ගතියක් වෙනවා මේ සතියේ ඒ දේවල් වලින් මිදෙන්න. ඉතින් ඔයා ඒ උත්සාහය දරන්නේ හරි අමාරුවෙන්. නමුත් ඔයාට කරන්න පුළුවන්, බැරි වෙන්නේ උත්සාහවන්ත වෙන්න. අතීතයේ දේවල් අමතක කරලා ඉස්සරහට යන්න. right. සමහර දේවල් මතක් වෙවි ඔයා ආපස්සට යන්න තියෙන ප්‍රවණතාවය වැඩි. නමුත් හිත ශක්තිමත් කරගන්න, හිතට ධෛර්යය ගන්න. මොකද ඔයාට මේ වෙලාවේ අවශ්‍ය හිතේ ශක්තිය. right. හිතේ ශක්තිය ගන්න. මොකද ඉස්සරහට එන්න තියෙන ආශිර්වාද වලට දැම්ම ඉඳන්ම සූදානම් වෙන එක ගොඩාක් වැදගත්. අනිත් එක තමයි කතා කරද්දී. කාත් එක්ක වුණත් කතා කරද්දී හරි පරිස්සමෙන් කතා කරන්න. මොකද සමහර වෙලාවට මිනිස්සුගේ එකක් තියෙනවා. දැන් මේ කාඩ්ස් වලින් විශේෂම කියන්නේ මේ සතිය ඇතුළත. right. මේ සතිය ඇතුළත සමහරට ඔයා කියන දේවල් අනිත් පැත්ත හරවන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ කියන්නේ ඔයා කියන දේවල් misunderstand කරන්න තියෙන ගතිය වැඩි. එහෙම නැත්නම් ඔයා කියන දේවල් පුංචි දේවල් අල්ලගෙන ඔයත් එක්ක රණ්ඩුවට එන්න, ඔයා අරම කිව්වා මෙහෙම කිව්වා කියලා ඔයත් එක්ක පැටලෙන්න එන්න තියෙන ප්‍රවණතාවය ගොඩාක් වැඩි. right. ඒක නිසා හරි පරිස්සම් වෙන්න. මම මගේ පෞද්ගලික අත්දැකීමත් එක්කම මම ඔයගොල්ලන්ට කියන්නේ හරි පරිස්සම් වෙන්න. ඔයා කාටද කියන්නේ, මොනවාද කියන්නේ, මේ මොනසට කිව්වොත් ඒක හොඳයිද නැද්ද කියන එක. මොකද ඔයගොල්ලෝ කියන ඒවා අනිත් පැත්ත හරවලා ගිහින් වෙන විදිහකට කියනවා. ඒක හරිම ඩේන්ජරස්. ඒක නිසා කතා කරනකොට ඔයාට විශ්වාසවන්ත කෙනෙක් කියලා හිතලවත් දේවල් ෂෙයා කරනකොට පරිස්සම් වෙන්න. මොකද සමහර මිනිස්සු ඉන්නවා බලන්නේ මොකක් හරි එකකින් ඔයත් එක්ක පැටලෙන්න. එහෙම නැත්නම් ඔයාගේ අඩුපාඩු දකින්න, ඔයාව අපහසුතාවයට පත් කරන්න. ඒක නිසා හරි පරිස්සම් වෙන්න මේ සතියේ කතා කරන විදිහ ගැන. එහෙම නැත්නම් පුළුවන් තරම් නිශ්ශබ්දව ඉන්න, නිහඬව ඉන්න, තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක ගොඩාක් වැදගත් වෙයි. මොකද අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි මේ සතියේ. right. අනිත් එක තමයි මම කලින් මුලින් අර කිව්වා වගේම හිතේ ශක්තිය අරන් ඔය ඉස්සරහට යන සතියක් වෙයි. ඔයාට ගොඩාක් ශක්තිය ලැබෙන අවුරුද්දක් වෙයි. ඔයා හරි ආදරණීය කෙනෙක්. ඒක නිසා ඔයාට හිතට ශක්තිය අරගෙන යන්න හරි ලස්සන වෙයි. මොකද ඔයාගේ ප්‍රශ්න වලට පිළිතුරු හම්බ වෙයි. ඔයා කවුරු හරි කතා කරනකම් බලන් ඉන්නවා නම්, රැකියාවකට ඇප්ලයි කරලා එකෙන් පිළිතුරු බලන් ඉන්නවා නම්, ඉස්සරහට කොහොම වෙයිද මොනව වෙයිද කියලා හිත ඉන්නවා නම් ඔයාට පිළිතුරුත් හම්බෙන සතියක් වෙයි. විශේෂයෙන්ම මේ සතිය. අනිත් එක මම කිව්වා වගේ කවුරු හරි කතා කරනකම් බලන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කතා කරයි. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයාගේ හිතුවක්කාරකම නිසා ඔයා ප්‍රශ්නවල පැටලෙන්න, විහිං පැටලෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒක නිසා චුට්ටක් සැලකිලිමත් වෙන්න. මං කියන්නේ මොනවද, කරන්නේ මොනවද, මේවා මට සුදුසුද නැද්ද කියලා පුළුවන් තරම් ධර්මානුකූල එහෙම නැත්නම් සාධාරණ විදිහට දේවල් කරන්න උත්සාහ කරන්න. නැත්නම් ඔයා නිකන් අර අනවශ්‍ය විදිහට පැටලෙන්න ගිහිල්ලා, අනවශ්‍ය විදිහට හිතන්න ගිහිල්ලා, අනවශ්‍ය විදිහට දේවල් කරන්න ගිහිල්ලා අමාරුව වැටෙන තියෙන ප්‍රවණතාවය ගොඩාක් වැඩි. ඒ වගේම ඔයාට මේ සතිය ගොඩාක් දෙමව්පියොත් එක්ක දෙමව්පියන්ගේ ආශිර්වාද කොහොමත් ඔයාට විශේෂයෙන්ම තියෙනවා.
දෙමව්පියොත් එක්ක තියෙන සම්බන්ධතාවය පොඩ්ඩක් අලුත් කරගන්න. ඒගොල්ලොත් එක්ක කතා කරන්න. ඒගොල්ලෝ මොනවද කියන්නේ කියලා ඒගොල්ලන්ට අහුම්කම් දෙන්න. සමහර වෙලාවට අද කාලේ ගොඩාක් වෙලා තියෙන්නේ මිනිස්සු කතා කරනවට වැඩිය ආගිව් කරන්න සූදානම්. තර්ක විතර්ක කරන්න සූදානමින් ඉන්නේ. ඒක නිසා දෙමව්පියන්ට අහුම්කම් දෙන්න. සමහරවිට දෙමව්පියන්ට ඕන එයාලව තේරුම් ගන්නවට. ඒගොල්ලෝ කියන්නේ මොනවද කියලා අහගෙන ඉන්නවට. ඒක නිසා චුට්ටක් ඒගොල්ලන්ට අහුම්කම් දෙන්න. ඒගොල්ලෝ මොනවද කියන්නේ, ඒ කියන්නේ කියලා චුට්ටක් මේව කරන්න. ඒගොල්ලන්ට ටික ආදරෙන් කතා කරන්න. ඒක ගොඩාක් වැදගත් වේවාට මේ සතියේ. මොකද ඔයාගේ සාර්ථකත්වයට ඒගොල්ලෝ ලොකු පිටුවහලක්. දෙමව්පියෝ කියන්නේ පුදුමතරම් මේ ලෝකේ ඔයාට පින් රැස් කරගන්න තියෙන පුදුම වාසනාවන්ත තැනක්. ඒක නිසා පුළුවන් තරම් දෙමව්පියන්ගේ හිත සතුටින් තියන්න වඩා දෙමව්පියන්ගේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම මේ සතිය තුල ලැබෙනවාමයි. අනිත් එක තමයි ඔයා කරන්න ඉන්න දේවල් ක්‍රියාත්මක කරන්න. මෙතන කියන්නේ ඔයා පටන් ගන්න. හිත ඉන්න එපා කරන්න. ඔයාගේ තියෙන අයිඩියාස් ක්‍රියාත්මක කරන්න. මොකද විශේෂයෙන්ම බිස්නස් පැත්තෙන් කවුරු හරි බිස්නස් කරනවා නම් නැත්නම් බිස්නස් කරන්න ප්ලෑන් කරනවා නම් මේ අවුරුද්දත් මම අර කලින් කිව්වා වගේ ගොඩාක් ලස්සන අවුරුද්දක්. විශේෂයෙන්ම බිස්නස් වලට හරි ලස්සන අවුරුද්දක්. කරන්න. ඉගෙන ගන්න දේවල් වලට යොමු වෙන්න. ඒක ගොඩාක් වැදගත් මේ සතියේ විශේෂයෙන්ම මම කියන්නේ මේ සතියේ ඔයාට බිස්නස් පැත්තෙන්, ඔයාගේ රැකියාව පැත්තෙන්, ඔයාගේ ඔෆිෂියලි ඔයා මොනවා හරි කරනවා නම් එහෙම නැත්නම් ඔයාගේ රැකියාව සම්බන්ධයෙන් ඔයාට ගොඩාක් හොඳයි. ඒක නිසා ඒ සම්බන්ධයෙන් ඔයා කරන්න තියෙන දේවල් කරන්න. ඔයා පුංචිට හරි කරනවා නම් ඒක එක්ස්පෑන්ඩ් කරන්න. එහෙම නැත්නම් තව ටිකක් වැඩි දියුණු කරන්න. එතනින් තව අඩියක් ඉස්සරහට තියන්න උත්සාහ කරනවා නම් ගොඩාක් වැදගත් වෙයි. මේ සතිය විශේෂයෙන්ම ගත්තොත් එහෙම ට්‍රැවලින් උනත් තියෙන ගතිය පේනවා. ඔයාට කොහේ හරි ගමන් බිමන් යෙදෙයි. යන්න එන්න මොකක් හරි සමහර අය රට යන්න ප්ලෑන් කරනවා නම් ඔන්න ඒකටත් ලස්සන අවුරුද්දක්. විශේෂයෙන්ම කියනෝනේ ෆයිනෑන්ෂල් ස්ටේබිලිටි එක ඔයාට ගොඩක් ලැබෙන. සල්ලි මිල මුදල් පැත්තෙන් ඔයාට ටිකක් ඔන්න හිත නිදහස් වෙන සතියක් වෙයි මේ සතිය. ඒක නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ටිකක් වගකීමෙන් කරන දේවල් කරන්න. ඔහේ නොසලකිලිමත් වෙන්න තෝ ඔහේ යන්නම් වාලේ යන්න නැතෝ ඔහේ හිතුවක්කාර නොවි කරන දේවල් ටිකක් වගකීමෙන් කරන්න. පොඩ්ඩක් හිතලා බලලා කරන්න. පොඩ්ඩක් සැලකිලිමත්ව කරන්න. හොඳට වග බලා ගන්න. මොකද ඔයාගේ හිත හොඳයි. ඔයාගේ හිත හොඳකම මිනිස්සු ප්‍රයෝජන ගන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඒකිනුත් පරිස්සම් වෙන්න. තමන්ගේ ඉන්ටියුෂන් එකට. ඒ කියන්නේ තමන්ගේ හිතට සමහරවිට අපිට මේවා එකක් තියෙනවා. සමහර දෙයක් කරන්න මේක කරන්න හොඳ නෑ මට කියලා නිකන් ඔයාලට සමහර වෙලාවට හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොන හරි ගැන හිතෙනකොට මේක නම් දැන් කරොත් හොඳයි කියලා. ඒක නිසා අනිත් අයගෙන් අහනවට වැඩිය අරයා මෙයා කියන දේවල් ඔය දැන් තම ඔයා මොන හරි කරන්න ඉන්නවනම් මම අරක කරන්නද මේක කරන්නද කිය අහහ ඉන්නවට වැඩිය ඔයාගේ ඉන්ටියුෂන් පවර් එකට එහෙම නැත්නම් ඔයාගේ ඒ ගට්ස් එකට ඔයාට ඒ ගට්ස් ෆීලිං එන එකට ඔයා චුට්ටක් අවස්ථාව දෙන්න ඒ අනුව ක්‍රියාත්මක කරනවා නම් ගොඩාක් හොඳයි. මොකද ගොඩක් වෙලාවට වෙන්නේ සමහර තැන්වලදී අපේ උපදෙස් ගන්න යන පුද්ගලයෝ ගාව තියෙන්නේ වෙන අත්දැකීමක්, අපිට තියෙන්නේ වෙන අත්දැකීමක්. ඒක නිසා හැම වෙලාවෙම උත්සාහ කරන්න අවශ්‍ය දැනුම එකතු කරගන්න. තමන් මොනවා කරත් කමන්නේ. ඒකට අවශ්‍ය දැනුම ඔයා මේ සතිය ඇතුළත එකතු කරගන්න. එකතු කරගෙන ඔයාගේ හිතට ඔයාගේ මේ ඉන්ටියුෂන් එකට මුල් තැන දීලා ඔයා ඒ කරන්න ක්‍රියාත්මක කරන්න හිතාගෙන ඉන්න දේවල් ඔයා කරන්න වගකීමෙන් ඒ දේවල් වලට යොමු වෙනවා නම් ගොඩාක් හොඳයි කියලා තමයි මේ සතිය කියන්න තියෙන. ඉතින් ඔයාලට හරි ලස්සන සතියක් කරගන්න පුළුවන්. මම ඔය කියපු දේවල් වලින් පරිස්සම් වෙන්න. ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි. නමුත් ඔයාට ඉස්සරහට හරිම ලස්සන සතියක් වෙයි. හිතේ ධෛර්යයෙන් යන්න නතර වෙන්න එපා. ඔයා යන ගමන කන්ටිනියස්ලි කරගෙන යන්න. මොකද ලොකු ගමනක් ඉස්සරහට තියෙනවා. ආශිර්වාද ගොඩාක් ඉස්සරහට එන්න තියෙනවා. ඒ දේවල් වලට ඔයාගේ සිත සහ වටපිටාව දැම්ම ඉඳන්ම සූදානම් කරගන්න. ඒක ගොඩාක් වැදගත්. මොකද එතකොට අපට තේරෙනවා අපි කරන්න ඉන්න දේවල් සහ අපේ ජීවිතේට එන්න තියෙන ආශිර්වාද එනකොට අපි දන්නවා මම දැන් මේවට සූදානම්, මම රෙඩි කියන එක Tamanට තේරෙයි. ඒක නිසා ඔයාලට වාසනාවන්ත ලස්සන සතියක් වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න, ආදරෙන් ඉන්න, පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. ආදරේ.